හරි දුව පුතේ අපි බලමු අද ජාස් 24 සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන පත්‍රයේ B කොටසේ දුන්න 12 වෙනි ගැටලුව වන කුලක ගැටලුව කොහොමද විසඳගන්නේ කියලා. රයිට්. හරි බලමු. එක්තරා වෙළඳසැලකට පැමිණි පාරිභෝගිකයින් 100 දෙනෙක් එහා සර්වත්‍ර කුලකයේ 100යි. පාරිභෝගිකයින් 100 දෙනෙක් පිළිබඳ තොරතුරු සහිත අසම්පූර්ණ වන රූපයක් දැක්වේ. පාරිභෝගිකයින් 14 දෙනෙක් මාළු හෝ පරිප්පු හෝ බිත්තර හෝ කියන වචනය આવොත් එන්නේ මේලේ කියන අදහස් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. මිලට නොගත්ත කිව්වොත් මිලට ගත්ත කිව්ව එකේ අනුපූරකය විරුද්ධ අදහසෙන් අනුපූරකය අයත් නොවන ටික. හරි. එහෙනම් ඒ ටික එන්නේ සෝරි එළියේ 14යි මෙහෙම. පාරිභෝගිකයන් 60 දෙනෙක් පරිප්පු මිලදී ගත් කියලා කියනවා. පරිප්පු මිලදී ගත්ත 60 දෙනෙක් ඉන්නවා. එතකොට ඒ 60 දෙනා පරිප්පු මිලදී ගත්ත කියන අදහස ඇතුලේ තියෙනවා වෙන වෙන ඒවාත් මිලදී ගන්න ඇති කියන එක නිශ්චිතව කියන්නේ නැහැ. නිශ්චිත කියනවා පරිප්පු පමණක් වගේ අදහසක් එන්න ඕන. හරි. පරිප්පු මිලදී ගත්ත අය කිව්වහම මෙන්න මේ රවුම ඡේදනය වෙන පරිප්පු වලට දාලා කුලකේ ඡේදනය වෙන්න මෙහෙම 60 කියන එක දාන්න ඕන. රයිට්. හරි. දියද්‍රෝපී ඔබේ උත්තරපත්‍රය පිටපත් කරගෙන සපයා ඇතුළු උතුරු ඇතුළත් කරන්න. ඊට පස්සේ අපෙන් අහනවා මාළු බිත්තර සහ පරිප්පු යන භාණ්ඩ වර්ග තුනෙන් එක් වර්ගයක් පමණක් මිලටගත් පාරිභෝගිකයින් ගන්න. මාළු බිත්තර සහ පරිප්පු වෙන භාණ්ඩ වර්ග තුනෙන් එක් වර්ගයක් පමණක් නම් එන්නේ මොන ටිකද? මම මාක් කරලා පෙන්නනවා. මෙන්න මේ ටික නේද එන්නේ එක් වර්ගයක් පමණක්. right? හරි. එක් වර්ගයක් පමණක් කියලා ඒ ටික ඉන්නේ. අන්න ඒ ටිකට අදාළ ටික තමයි අහන්නේ. එහෙනම් එතෙන්දී ඒක ලේසියෙන්ම ගන්න පුළුවන් කොහොමද අංක එක් වර්ගයක් පමණක් බින්දිගත්ත සර්වත්‍ර කුලකයේ 100යි. ඒ 100න් ඔය 60යි 14යි අඩු කරා නම් මම මේ රෝස පාටින් අඳුරු කරපු ප්‍රදේශයට දාලා ටික එනවා. ප්‍රදේශ එක හිතන්න. හරි. එතකොට 100න් අඩු කරන්න ඕන 60 ධන 14ක්. ඒ කියන්නේ පුතේ 100න් 74ක් අඩු කරන්න ඕන. ඒ කියන්නේ 26යි. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙක පුනේ දාගන්න පුළුවන් ඕනම් මෙන්න මේ දෙන්නගෙම එකතුව මෙහෙම දාගන්න. කීයද 26යි. රයිට්. හරි. ඊට පස්සේ ඒ වගේ දාන්න තැනක් නෑ අපිට. හරිද? ඒතකොට ඒරියා එක. ඒතකොට ඒ වගේ දෙයක් කොහොම ලියා ගන්න පුළුවන්. මෙම භාණ්ඩ බෙල්ග තුනව මිලටගත් පාරිභෝගිකයින් සංඛ්‍යාව හරි. මේ භාණ්ඩ වර්ග දෙකක් පමණක් මිලටගත් පාරිභෝගිකයින් සංඛ්‍යාවට සමාන නම් භාණ්ඩ වර්ග තුන මිලටගත් පාරිභෝගිකයින් සංඛ්‍යාව කොහොමද කියලා අහනවා. එතකොට පුතේ මෙන්න මෙතන ඉන්නේ දෙකක් පමණක්. මෙහෙම දාන්නම්. මෙන්න මේ ඒරියා එකේ මේ ඒරියා එකේ ඉන්නේ දෙකක් පමණක්. මම රෝස පාටින් අඳුරු කරන ටික. රයිට්. මෙන්න මේ ඒරියා එකේ ඉන්නේ භාණ්ඩ වර්ග දෙකක් පමණක්. තුනම වේදී ගත්ත කට්ටිය ඉන්නේ මෙන්න මේ මම මේ කොළ පාටින් අඳුරු කරන ටිකේ මම රතු පාටින් අඳුරු කරන. ඒ ටික මෙන්න මේ ටිකේ තමයි තුනම මිලදී ගත්ත තුනමටමයි ටිකේ ඉන්නේ. තුනම මිලට ගත්ත තුනම ගත්ත. හරි. එතකොට අපිට කියන්නේ ඒගොල්ලෝ භාණ්ඩ වර්ග තුනම මිලටගත් පාරිභෝගිකයින් සංඛ්‍යාව භාණ්ඩ වර්ග දෙකක් පමණක් මිලදීගත් පාරිභෝගිකයින් සංඛ්‍යාවට සමානයි. එතකොට මේ දෙකක් පමණක් කියන එකට x තුනම මිලදීගත් කට්ටියත් x. හරි. රතු පාටින් දැක්වෙන ඒරියා එකත් x රෝස පාටින් දැක්වෙන ඒරියා එකත් දම් පාටින් දැක්වෙන ඒරියා එකත් x. හරි. ඔය දෙකේම එකතුව කීයද? ඔක්කොම මෙන්න මේ කොළ පාට රවුමට අයිති වෙන පරිප්පු පමණක් බිල් එකත් 60ක් කියන එකට ගන්න පුළුවන්. හරි. එහෙනම් x ධන x කියන්නේ 60යි.
ෆෝමියුලා දෙකට ගන්න පුළුවන්. x ධන x සමානයි 60යි 2යි x සමානයි 60යි කියන්නේ x සමානයි 30යි. x සමානයි 30යි කියන්නේ එතකොට බලලා ගන්න පුළුවන්. right? සමානයි 30 කියන්නේ තුනද මිලදී ගත් කට්ටියක් 30යි දෙකක් පමණක් මිලදී ගත් කට්ටියක් 30යි. හරි ඊට පස්සේ ෆෝමියුලා තුන බිත්තර සහ පරිප්පු පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව. බිත්තර සහ පරිප්පු ඒක අතුරු කරමු පිටට. අතු පාටින් බිත්තර සහ පරිප්පු. බිත්තර සහ පරිප්පු පමණක් කියන වචනේ වැදගත් හරි. බිත්තර සහ පරිප්පු පමණක් කිව්වොත් මෙන්න මේ ටික එන්නේ. අතු පාටින් පාට ගන්න ටික. මාළු සහ පරිප්පු කරුවසම තියෙන්නේ මේ ටික. හරි ලේසියිද මේකලොත් දාන්න. මහා මාළු නෑ. මාළු සහ පරිප්පු කරුවා මෙන්න ඔන්න ඔය ටික. මෙන් දෙගුණයක් නම්. කියන්නේ මාළු සහ පරිප්පු මිලදී ගත් පාරිභෝගික සංඛ්‍යාව මෙන් දෙගුණයක්. මේක x නම් මේක 2x. බිත්තර සහ පරිප්පු මිලදී ගත් පාරිභෝගික සංඛ්‍යාව සොයන්නේ. එතකොට 2යි x උයි x උයි එකතු වුණාම මේ 60න් 30ක් ගියා නම් ඉන්නට කියන්නේ කියන්නේ දෙකක් පමණක් කියන්නේ 30ක් නේ මෙතන තියෙන්නේ. දෙකක් පමණක් කියන එක දාලා මේ තියෙන 30. එහෙනම් x ධන 2යි x සමාන වෙනවා 30ට. x ධන 2යි x සමානයි 30යි 3යි x සමානයි 30යි ඉතින් ගන්න පුළුවන් x සමානයි 60යි. ඒ කියන්නේ පරිප්පු මොකද බිත්තර සහ පරිප්පු මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව. බිත්තර සහ පරිප්පු. බිත්තර සහ පරිප්පු කිව්වොත් එහෙනම් මොකක්ද අයිති වෙන්නේ? අන්න ඒක චුට්ටක් කල්පනා කරන්න වෙනවා. right? බිත්තර සහ පරිප්පු කිව්වොත් මොන ටිකද එන්නේ? right? බිත්තර සහ පරිප්පු කිව්වොත් මෙන්න මේ ටික මෙනවනේ මම කොළ පාටින් මාක් කරන්. මෙන්න මේ ටික මෙනවා. බිත්තර සහ පරිප්පු කිව්වට පස්සේ මම මේ කොළ පාටින් මාක් කරන මේ ටික මෙනවා. right? ඒ ටික එතකොට 20 ධන 2x ඒ කියන්නේ sorry 30 ධන 2x 30යි 2x කියන්නේ මේ x සමාන මෙතන 10යි එන්නේ. right? x සමානයි 10යි. ඒතර මේ ටික වෙනවා 20ක්. 20 ධන 30යි. එහෙනම් ඒක රෝම ලක්ෂාන්තර පොස්තරේ 20 ධන 30යි. රෝම ලක්ෂාන් 4 බලමු. මාළු මිලටගත් පාරිභෝගිකයන් ගැන සංඛ්‍යාව 52ක් නම් බිත්තර පමණක්. එහෙනම් බිත්තර සහ මාළු කියන දෙකම මිලදී ගත්තයි බිත්තර පමණක්. බිත්තර පමණක් නේ. මාළු මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව 52ක් නම් බිත්තර පමණක්. බිත්තර පමණක් මිලට ගත්ත කට්ටිය මාළු පමණක් මිලට ගත්ත කට්ටියට සමානයි. හරිද? ඒතර මාළු මිලදී ගත්ත කට්ටිය ඔක්කොම 52ක් කියලා කියනවා. දැන් 52කින් මෙතන මේ දාලා වෙන්නේ මෙතන 10යි 10යි 30යි අඩු කරා නම්
මෙන්න මේ රතු පාටින් අඳුර ගන්න ඒරියා එක එනවා. ඒ ටික මාළු පමණක්. මේ ටික මාළු පමණක් ඒරියා එක එනවා. හරි. එහෙනම් ඒකට ගන්න වෙන්නේ 52කින් අඩු කරන්න ඕන 30යි 10යි එකතු කරලා. 52කින් අඩු වෙන්න ඕන 40ක්. එතකොට 12යි. ඉතින් අතිශය අ, සරල ගැටලුවක්. මේක හරියට විසඳ ගත්තම ලකුණු 10ක් ගන්න පුළුවන්. ඇත්තටම අතිශයම සරල ගැටලුවක්. හරි. අ, එහෙනම් මේ වගේ තවත් වීඩියෝකින් නැවත හමු වෙමු.